විවිධ විනය විරෝධී කටයුතු වල යෙදෙන භික්ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමට සහ සංඝයා වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යාම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට සංඝ සභාවන්හි ලේකකාධිකාරී හිමිවරුන්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසනවා. එම වාර්තාව ලැබුණු පසු බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන බවයි ඔහු පවසන්නේ. ලේකකාධිකාරී හිමිවරුන්ගේ වාර්තාව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා අද හෙටම බාර දීමට නියමිතයි. මේ කාරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග තමා පසුගිය දිනවල දීර්ඝව සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවලදී පැහැදිලි එකඟතා කිහිපයකට පැමිණීමට හැකි වුණු බවත් එහිදී ඇති කරගත් එකඟතා සියල්ල ලේකාධිකාරී හිමිවරුන්ට බාර දී ඇති බව පැවසූ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ඒ අනුව නායක හිමිවරුන්ගේ අදහස් ලබාගෙන පනත් කෙටුම්පත කාලයට ඔබින පරිදි සංශෝධනය කරන බවද ප්‍රකාශ කළා. යම් යම් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් සම්බන්ධයෙන් ඒ සංඝ සභාව මගින් විනය ක්‍රියාමාර්ග ගත්තද ඒ භික්ෂූන් චීවරය දරාගෙන තවදුරටත් කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබෙන හේයින් සංඝාධිකරණය වැනි යාන්ත්‍රණයක් මගින් දඬුවම් කිරීමට හැකිවන පරිදි බෞද්ධ විහාර දේවාලගම් පනත සංශෝධනය කරන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.